නිස්කලංක වෙලාවක තමන් හුඟක් ආදරය කරන කෙනෙක් එක්ක නිදහසේ කතා කර කර ඉන්න. එමත් නැත්නම් හුඟක් ආදරය කරන පොතක් එක්ක තනි වෙන්න. මේ තරම් ලස්සන තැනක් වෙන කොහෙවත් නැහැ. ඇත්තටම ලස්සන ගයක් අපේ ජීවිතයට මතකයේ ඉතුරු කරගන්න කොච්චර මතක සටහන් එකතු කරනවද? අන්න ඒ හින්දායි ඔබේම කියලා ලස්සන ගයක් හදාගන්නේ කොහොමද කියලා හැමදාමත් ඊට උදේ 11ට අපි කතා කරන්නේ. අදත් ඒ ගැන කතා කරන්න අපි ලෑස්ති. හීනයක් තරම්ම විසිතුරු, ගීතයක් තරම්ම ලස්සන. ලස්සන ගයක් හදන්නේ කොහොමද කියලායි අදත් අපි මේ පැය භාගෙ පුරාවටම ඔබට කියලා දෙන්නේ. එකතු වෙන්න අදත් මේ ලස්සන ගෙදර. අපේ හීන හැබෑ කරගන්න වැඩියෙන්ම මහන්සි වෙන්න ඕනේ අපි. මොකද අපි තරම් අපේ හීන වලට වෙන කවුරුවත්ම ආදරේ නැති හින්දා. හැබැයි පරලත් වාසවිද්‍යාඥ අනුර දයාරත්න මහත්මයා මේ නිවසේ හිමිකරුවන්ගේ හිතේ තිබුණු ලස්සන ගෙදරක හීනයට උන් තරම්ම ආදරය කරා. ඒ නිසා තමයි මේ තරම් ලස්සනට මේ ගේ හදලි ඉවර කරන්න ඔහුට හැකියාව ලැබුණේ. අද ලස්සන ගයක් ගැන මේ පැය භාග පුරාවටම අපි කතා කරනවා කියලා මම මුලින්ම කිව්වා. නිවසට වාසවිද්‍යාත්මක දායකත්වය ලබා දෙන්නේ පරලත් වාසවිද්‍යාඥ අනුර දයාරත්න මහත්මයා. අනුර මහත්මයා අපි මුලින්ම කතා කරමු අපි මේ දකින ලස්සන ගෙදර සාපේක්ෂව ටිකක් විශාලයි. කොච්චර විතර පර්චේස් ප්‍රමාණයක හැදිච්ච ගයක්ද? මොන වගේ ඉඩමක්ද ඔබට ලැබුණේ? මේ පිහිටලා තියෙන්නේ මහරගම නගරයට ආසන්නව. විශේෂයෙන් පර්චේස් 15ක පමණ ඉඩ ප්‍රමාණයක් තමයි ඉඩමේ තියෙන්නේ. සේවාදායකයට අවශ්‍යලා තිබ්බා තරමක් විශාල රික්වයර්මන්ට්ස් තෝගයක්. ඒ කියන්නේ විශේෂයෙන් කතා කරොත් අවශ්‍යතාවයන් ගොඩක්ම වැඩි. ඒක නිසා අපි තීරණය කරා වෙන නිවාස වගේ වෙන නිවාසයකට වඩා වෙනස් සංකල්පයකට යන්න. ඔබ බොහෝ දුරට නොදකින නිවසක තියෙන අංගෝපාංගයන් වලට අමතරව විශේෂයෙන් අපි කියන මේ කොමර්ෂල් බිල්ඩින් වල තියෙන අංගෝපාංගයන් මේකට එකතු කරන්න සිදු වුණා. උදාහරණයක් විදිහට බේස්මන්ට් එකක් සාමාන්‍යයෙන් ගෙදරක නොදකින දෙයක් අපි බේස්මන්ට් එකක් මේ ගෙදරට එකතු කරන්න තීරණය කරේ. පර්චේස් 15ක ඉඩමක විශේෂ විදිහට රික්වයර්මන්ට්ස් ටිකක් එහෙම නැත්නම් මගේ සේවාදායකයාගේ අවශ්‍යතාවයන් වැඩි වෙනකොට ඒට සාපේක්ෂව කොහොමද ඒ සියල්ල ලබා දෙන්නේ කියන එක අනුව තමයි. ඒ නිසා අපි තීරණය කරා සම්පූර්ණ ඉඩමම එහෙම නැත්නම් පොළොව යට කොටසක් විදිහට නිර්මාණය කරන්න. ඊට අමතරව සේවාදායකයට අවශ්‍ය වෙලා තිබුණා මේ ස්විමින් pool එකක් එහෙම නැත්නම් නාන තටාකයකුත් මේ ගෙදරට එකතු කරගන්න. ඒ නිසා අපි තීරණය කරා ඒ රූෆ්ටොප් එකේ එහෙම නැත්නම් ඉහළ මහලේ නිර්මාණය කරන්න නාන තටාකය. ඒ විදිහට ගත්තාම තරමක් විශාල ගෙදරක බේස්මන්ට් එකක් සමග රූෆ්ටොප් එකක ස්විමින් pool එකක් තියෙන එක තමයි මේ ගෙදර තියෙන විශේෂත්වය. ඔව් ඒ වගේම තමයි මේ වාහන නැවතුම්පොළ ගැන කතා කරොත් වාහන ගාල් කරනවට අමතරව තවත් බොහොම විශේෂ අවස්ථාවකට යොදා ගන්නවා කියලා දැනගන්න ලැබුණා. ඒ මොකක්ද? ඔව් ඇත්තටම දැන් නිවස අපි මේ තියෙන සේවාදායකයාගේ අවශ්‍යතාවයන්ට අනුව අපිට අවශ්‍ය වෙලා තිබුණේ වාහන 4ක් පමණ ගාල් කරන්න පුළුවන් ගරාජයක් නිර්මාණය කරන්න. නමුත් අපි බේස්මන්ට් එකකට යන්න තීරණය කරාට පස්සේ අපි සාකච්ඡා කරලා තීරණය කරා ඒ බේස්මන්ට් එකත් තවත් අවශ්‍යතාවයන් වලට පාවිච්චි කරන්න පුළුවන් විදිහට යොදාගන්නේ කොහොමද කියලා. ඒ නිසා අපි තීරණය කරා සම්පූර්ණ බේස්මන්ට් එක විශේෂ අවස්ථාවලදීත් අපේ උත්සවයක් වගේ වෙලාවකදීත් බුෆේ ටේබල් එකක් දාන්න එහෙම නැත්නම් මේ ඒක උත්සව ශාලාවක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් විදිහට නිර්මාණය කරන්න. එහිදී අපි විශේෂත්වයක් දැක්ුවේ නිමාව සහ යට අවශ්‍ය කරන ආලෝකය සහ වාතාශ්‍රය ලබා ගන්න දේවල් කොහොමද බේස්මන්ට් එකට ලබා ගන්න කියලා. ඒවා ලබා ගත්තට පස්සේ දැන් තියෙන බේස්මන්ට් එක අපි අවසානයේ නිර්මාණය කරපු බේස්මන්ට් එක වාහන 8ක් පමණ ගාල් කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් එය උත්සව ශාලාවක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඔව් සාමාන්‍යයෙන් පර්චේස් 10ක් 15ක් තියෙන එහෙම නැත්නම් ඒ වගේ ඉඩමක් අයිති කෙනෙක් දුක් වෙනවා. අනේ අපිට මේ අවශ්‍යතාවන් සපුරා ගන්න බෑනේ. පිහිනුම් තටාකයක් නිර්මාණය කරන්න බෑ. එහෙම නැත්නම් ටිකක් විශාල වාහන නැවතුම්පලක් නිර්මාණය කරගන්න බෑ කියලා. මම හිතන්නේ අනුර දයාරත්න මහත්මයා ඊට බොහොම හොඳ උත්තරයක් ලබා දීලා තිනවා. ඊට අමතරව මොනවාද සාමාන්‍යයෙන් අංග සම්පූර්ණ ගේක අපි දකින හැම අවකාශයක්ම අපි මේ නිවසේ දකිනවා. මේ නිවසේ සේවාදායකයන්ට මීට අමතරව තව මොන වගේ දේවල්ද මේ ගේ ඇතුලෙන් ඕන කළේ?
ඔව් ඇත්තටම මේ නිදන කාමර 5ක් පමණ තියෙන නිවසක්. ඒ වගේම නිදන කාමර වලට අමතරව ඔබ ඇතුල් වෙන අවකාශය තියෙනවා. ඒට අමතරව විශිෂ්ට කාමරය අපි නිර්මාණය කරලා තියෙනවා. අනිත් කාරණේ තමයි අපි අර බේස්මන්ට් එකක් ගියාට පසුව මේ නිවසේ අපිට හමුණා ලෙවල් ඩිෆරන්ස් වගේක් ඒ පාවිච්චි කරන්න පුළුවන් විදිහට නිර්මාණය කරන්න. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඔබ ඇතුල් වෙන්නේ අපි ඇතුල් වෙන අවකාශය අපි නිර්මාණය කරලා තියෙන පොළොව මට්ටමේ නම් අඩි 4ක් විතර ඉහළ මට්ටමේ. පියගැට පෙළක් නැගලා තමයි අපි නිවසට ඇතුල් වෙන්නේ. විශිෂ්ට කාමරයට ඇතුල් වුණාමත් ඔබ දකුණු පස ප්‍රදේශයේ යහපව තියෙනවා තවත් ස්තරයක්. ඒ කියන්නේ තවත් ලෙවල් එකක් අඩි 5ක් පමණ උසින්. ඒ විදිහට ඉහළ මහල වලට යනකොට අපි කියන මෙසනයින් ලෙවල් කියලා ඒ ලෙවල්ස් පාවිච්චි කරලා අපි නිවසේ එක එක අවකාශයන් වල හැඩතල නිර්මාණය කරන්න. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ අපි රැඳිලා ඉන්න විශිෂ්ට කාමරය විවෘත වෙනවා පිටුපස ගාඩන් එකටත් ඉදිරිපස ගාඩන් එකටත්. ඊට අමතරව එහි වම් පසින් තියෙනවා කෑම කන ඒරියා එක එහෙම නැත්නම් ඩයිනින් ඒරියා එක සහ පැන්ට්‍රි එක සහ මුළු තැන්ගය. දකුණු පසින් නිර්මාණය කරලා තියෙනවා නිදන කාමර දෙකක් සහ මෙසනයින් ලොබි එකක්. අපි මේ ලොබි එක පාවිච්චි කරන ඇත්තටම නිවසේ රූපවාහිනී නරඹන ස්ථානයේ විදිහට. ඊට අමතරව ඉහළ මහලයට යනකොට අහපව් ආයෙත් අපි තව ලොබි එකක් සහ ආයෙත් මෙසනයින් ලෙවල් එකක් විදිහට අපි තවත් අවකාශයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ නිර්මාණය කරේ ගෙදර ඉන්න මගේ සේවාදායකයන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ස්ටඩි ඒරියා එකක් විදිහට. ඊට අමතරව දෙපස නිදන කාමර තවත් 3ක් නිර්මාණය කරලා තියෙනවා. එහි දකුණු පස මාස්ටර් බෙඩ්රූම් එක එහෙම නැත්නම් සේවාදායකයාගේ ප්‍රධාන නිදන කාමරය සහ එයට යාබද්ද වූ නාන කාමරය. වම් පස තියෙනවා තවත් නිදන කාමර දෙකක් සහ එයට ඒ දෙකටම පොදු වූ නාන කාමරයක්. මේ නිවස ඇත්තටම අපි නිර්මාණය කරලා තිබ්බ අභියෝගය තමයි ප්‍රධාන පාරකට විවෘත වෙලා තියෙන නිවසක්. ඒ නිසා අපි බොහෝ දුරට උත්සාහ කරා ඉදිරිපස බල්කනි සහ පිටුපස බල්කනිස් වලින් නිවසේ ජනෙල් සහ අනිත් කවුළු කෙලින්ම ඉදිරිපසට විවෘත ගන්න නැතුව හැම එකකටම බල්කනි එකක් නිර්මාණය කරන්න. ඒකේ අදහස වුණේ බල්කනි එකේ ගස් කොළන් වගේ දේවල් නිර්මාණය කරලා දූවිලි සහ ශබ්දය යම්තාක් දුරට පාලනය කරන්න. ඒ නිසා ඔබ දකිනවා මේ අවකාශයන් සියල්ලගෙම ඒ කියන්නේ මේ වම්පස තියෙන කෑම කන ඒරියා එක එහෙම නැත්නම් ඩයිනින් එකෙත් අපි බල්කනි එකක් නිර්මාණය කරලා තියෙනවා පාර පැත්තට. ඒ වගේම දකුණු පස තියෙන මෙසනයින් ලෙවල් එක ටීවී ලොබි එක ඊට පස්සේ ස්ටඩි ඒරියා එක ඒ වගේම ඉහළ මහලේ තියෙන නිදන කාමර බගිනුත් අපි බල්කනි එකක් නිර්මාණය කරලා ඒක ලෑන්ඩ්ස්කේපින් සම්බන්ධ කරගෙන ඒට ගස් කීපයක් තබලා අපි දූවිලි සහ ශබ්දය යන්තා දුරට කන්ට්‍රෝල් කරන්න එහෙම නැත්නම් පාලනය කරන්න අපි උත්සාහ කරා නිවස නිර්මාණය කිරීමේදී. ඊට අමතරව අපි බල්කනිස් කීපයක් නිර්මාණය කරා පිටුපස ගාඩන් එකට. මොකද ඒ දැක්ම තමයි මම හිතන්නේ ටිකක් ප්‍රියමනාප වෙන්නේ. ඒ වගේම එහි තියෙන බල්කනිස් තමයි මම හිතන්නේ නිවසේ අයට ගොඩාක් දුරට පාවිච්චි කරන්න විදිහට අපි නිර්මාණය කළේ. ඊට අමතරව අපි බොහෝ දුරට නිර්මාණය කරලා තියෙන්නේ පොදු අවකාශයන් සියල්ල එකම අවකාශයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් විදිහට ගන්න බලාගෙන එක ස්ථානයක සිට තවත් ස්ථානයක් ඔබට දකින්න පුළුවන් වෙන විදිහට තමයි අපි නිර්මාණය කළේ. ඒ වගේම එහි අපි බිත්ති ප්‍රමාණය අඩු කරලා තරමක් විවෘත අවකාශයන් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. විශේෂයෙන් මේ ගෙදර පුද්ගලික අවකාශයන් විදිහට සලකන නිදන කාමර හැරුණාම අනිත් අවකාශයන් වල අපි බිත්ති ප්‍රමාණය අඩු කරලා විවෘතභාවය වැඩි කරලා තියෙනවා. ඒ නිසා මේ නිවස ඇතුළට විශිෂ්ට කාමරේ සිටින කෙනෙකුට නිවසේ තියෙන අනිත් පොදු අවකාශයන් සියල්ල දර්ශනය වෙනවා. ඒවා සමග සම්බන්ධකම් සහ ඒවා සමග පාවිච්චිය එක විදිහට කරන්න පුළුවන් වෙන අපි නිර්මාණය කරලා තියෙනවා. ගෙයකට කාමර කොයිතරම් තිබුණත් ගෙයකට ඕන කරන හැම අවකාශයක්ම තිබුණත් ගෙයක් අංග සම්පූර්ණ වෙන්නේ පරිසරයත් එක්ක තියෙන සම්බන්ධතාව ශක්තිමත් වුණොත් විතරයි. හැබැයි මේ ගෙදර ඒ සම්බන්ධතාව බොහොම සුන්දර විදිහට අපි දකිනවා. පර්චස් 15ක් වුණත් වෙන්ටිලේෂන් බොහොම අපූර්වවට රැකගෙන තියෙනවා. මොනවද ඒ වෙනුවෙන් පාවිච්චි කරපු උපක්‍රම? ඒ සඳහා අපි උපක්‍රම කීපයක් යොදාගෙන තියෙනවා.
මම කලින් සඳහන් කළා වගේ පොදු අවකාශයන් සියල්ල අපි බිත්ති ප්‍රමාණය අඩු කරලා විවෘත අවකාශයන් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඊළඟ කාරණේ තමයි අපි නිවස විවෘත කරලා තියෙනවා ඉදිරිපසට වගේම පිටුපසටත්. ඔබ දකිනවා මේ ගෙදර තියෙන ජනෙල් කවුළු තරමක් විශාල ජනෙල් කවුළු. ඒ මගින් හිරුවෙලියත් වාතාශ්‍රයත් නිවස ඇතුළට ඇති ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕන මේ ගෙදර විශිෂ්ට කාමරේ අපි විදුලි පංකා පාවිච්චි කරලා නැහැ. නිදන කාමර සහ අනිත් අවකාශයන් පමණයි පාවිච්චි කරලා තියෙන්නේ විදුලි පංකා. ඒ නිසා මේ ගෙදර විදුලි පංකා නැතුව ප්‍රධාන අවකාශය ඇත්තටම ඕනම දේශගුණික සහ ඕනම කාලගුණික වාතාවරණයකදී මේ නිවස පාවිච්චි කරන්න පුළුවන් වෙන්න අපි නිර්මාණය කරලා තියෙන්නේ. ඒවට යොදාගත්තු උපක්‍රම විදිහට තමයි අපි ජනෙල් කළු වලට අමතරව විශේෂයෙන් නිවස ඇතුළට වාතාශ්‍රය ලබා ගන්න තවත් පොඩි කවුළු වගේක් නිර්මාණය කරලා තියෙනවා. ඔබ දකිනවා ඇතුල් වෙන තැන. ඊට අමතරව ඒ කවුළු මගින් ඇතුළට එන වාතාශ්‍රය නිවස ඇතුලේ සිසිල් බවක් ලබා ගන්න අපි කුඩා දියපාරක් නිර්මාණය කරලා තියෙනවා නිවසේ ඇතුල් වෙන දොර ආසන්නයේම. ඒ නිසා අපි ඒ සියල්ල එකවර ක්‍රියාත්මක වෙනකොට ඒ දියපාරත් දවල් වරුවේදී ඒ විවෘත කරලා තියෙන අවකාශයන් ඔක්සියල්ල ගෙදර ඇතුළේ සිසිල් වාතාශ්‍රයක් නිර්මාණය කරන්න උපකාර වෙනවා. ඒ නිසා තමයි මේ ගෙදර ඇත්තටම ඕනම කාලයකදී ඕනම කාලගුණික දේශගුණික තත්වයකදී නිවස ඇතුළේ ගත කරන්න පුළුවන් විදිහට අපි නිර්මාණය කරලා තියෙනවා. ගයක් එක වෙලාවකට පන්සලක් පල්ලියක් තරම්ම පින්බර වෙන්න ඕනේ. ඒ තරම්ම අපේ හිතට සැනසීමක් එකතු කරන්න ඕනේ. ඒ නිසා තමයි මේ නිවසේ හිමිකරුවන් Tamanගේ ආගමික වතාවත් සිදු කරන්න වෙනමම විශේෂ අවකාශයක් බලාපොරොත්තු වෙන්නේ. අනුරාධපුර අපි කතා කරමු ඒ අවස්ථාව ඉටු කරලා දෙන්න ඔබ මොන වගේ උත්සාහයක්ද ගත්තේ කියලා. ඉහළ මහලේ සිට අපි ඊළඟ අවකාශයට පිවිසෙන ඊළඟ මහලට පිවිසෙනකොට තමයි අපි නාන තටාකය නිර්මාණය කරලා තියෙන්නේ ස්විමින් pool එක. එතකොට මේ ස්විමින් pool එකත් එක්ක බද්ධ වෙලා ඊට ඒ දෙකත් ඉහළ මහලේ ස්විමින් pool එක තියෙන ලෙවල් එකත් අතරමැද අපි තවත් අවකාශයක් නිර්මාණය කරලා තිනවා. ඒක තමයි මේ සේවාදායකයාගේ විශේෂ ඉල්ලීමක් විදිහට සලකන්න පුළුවන්. ඕක කිව්වා ආගමික කටයුතු කරන්න බුදුමැදුරක් සහ භාවනා වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් පොඩි අවකාශයක් නිර්මාණය කරන්න කියලා. ඒකට අපි ඉහළ මහලයත් නාන තටාකයත් අතර තියෙන මෙසනයින් ලෙවල් එක අපි පාවිච්චි කරා ඒක නිර්මාණය කරන්න. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ ස්විමින් pool එකට එහෙම නැත්නම් නාන තටාකට යන අතරමැදදී තමයි මේක හමු වෙන්නේ. හැබැයි මේක පිහිටලා තියෙන්නේ ඒ නාන කාමරයට පහළින් නෙවෙයි. ඒ වෙන පැත්තකින් විදිහට වගේ සඳහන් කරන්න පුළුවන්. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපි නිවසේ අවකාශයන් ගොඩක් එක ස්තරයන් එහෙම නැත්නම් ලෙවල්ස් වල තමයි අපි නිර්මාණය කරලා තියෙන්නේ. නාන තටාක නිර්මාණය කිරීමේදී ඒ විදිහ අපි නිදහස ගැන කල්පනා කරනකොට අපි ඒකට පාවිච්චි කරපු උපක්‍රමات එක්ක ඔබ දකිනවා ඒකට අවශ්‍ය කරන හැඩතල වගේම විශේෂ කාරණේ තමයි නාන තටාකේ පාවිච්චි කරන මගේ සේවාදායකට අවට පරිසරය ඊටම සුන්දර විදිහට දැర్శණය වෙන වගේම අවට පරිසරයේ සිටින අයට මෙම ඒ නාන තටාකයේ තිබෙන ස්ථානය දර්ශනය වෙන්නේ. ඒක නිසා අපි මගේ සේවාදායකයාගේ නිදහස බොහෝ දුරට එකෙන් ආරක්ෂා වෙන විදිහට තමයි අපි නිර්මාණය කරලා තියෙන්නේ. විශේෂයෙන් මුල යට පොළොව යට තියෙන බේස්මන්ට් එකේ ඉඳන් ගත්තොත් සමහර අවස්ථාවල මේ නිවසේ තියෙනවා ලෙවල්ස් 4ක්. සමහර අවස්ථාවල ලෙවල්ස් 5ක් දක්වා අපි ගිහිල්ලා තියෙනවා. ඒක අපිට හමු වෙලා තියෙන්නේ අපි පාවිච්චි කරා බේස්මන්ට් එකට යන පිවිසුම් දොරටුව තරමක් උස්සලා නිර්මාණය කරලා ඒ අවකාශයන් අපි ලෙවල්ස් විදිහට නිවස ඇතුළට ගන්න අපි නිර්මාණයේදී පාවිච්චි කළා. ගෙයක මූලික සැලැස්ම නිර්මාණය කරාට පස්සේ ඒ ගෙදර තවත් හැඩ කරන්න ලස්සන කරන්න පුළුවන් වෙන්නේ අපි ඊට පස්සේ පාවිච්චි කරන ද්‍රව්‍ය වලින්. මේ ගෙදර අවසන් නිර්මාණය එලි දක්වන්න කලින් පාවිච්චි කරපු වර්ණ ඒ වගේම අමුද්‍රව්‍ය නිසා නිවසට
අමුතුම සුන්දරත්වයක් එකතු වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. මොකද හරිම සරල වර්ණ රටාවක් තමයි නිවසේ දකින්න ලැබෙන්නේ. අපි කතා කරමු වර්ණ ගැනත් මේ නිවසේ අවසන් නිමාව එලි දක්වන්න පාවිච්චි කරපු ද්‍රව්‍ය ගැනත්. ඔව් ඇත්තටම අපි නිවසක් නිර්මාණය කිරීමේදී මූලික සැලැස්මේ ධම්ම පාවිච්චි කරන දෙයක් තමයි අමුද්‍රව්‍ය සහ ඒට අවශ්‍ය කරන අනිත් නිවස හැඩතල නිර්මාණය කරන්න ඒ වගේම අලංකාරත්වය ආරක්ෂා කරගන්න මොන විදිහේ දේවල්ද අපි යොදා ගන්න ඕන නැත්තේ කියලා. සමස්තයක් වශයෙන් මේ නිවසේ සම්පූර්ණ නිවසම අපි ටයිල් කරලා තියෙනවා. ඒ කියන්නේ පොළොව ගත්තොත් ඊට අමතරව වහලේ නිර්මාණය කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට්. මොකද ඉහළ ස්විමින් pool එක නාන තටාකයේ තියෙන නිසා. ඊට අමතරව ඉදිරිපස අපි වහලවල් කීපයක් නිර්මාණය කරලා තියෙනවා. ඒක අපි පාවිච්චි කරලා තියෙනවා ඒ අවශ්‍ය කරන වරන්ඩාස් වලට සහ බල්කනීස් වලට පාවිච්චි කරන්නත්. ඊට අමතරව නිමසේ ඉදිරිපස අලංකාරය සඳහා යොදා ගන්නත්. යොදාගෙන තියෙන අනිත් අමුද්‍රව්‍ය ගැන අපි කල්පනා කළොත් ඔබ දකින විශිෂ්ට කාමරයේ ඉහළ අපි සීලිමක් ලී වලින් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම සියලු දොර ජනෙල් වලටත් අපි ලී පාවිච්චි කරලා තියෙනවා නිවසේ නිමාවට. වර්ණත් එක්ක කොහොමද මේ නිවසට යොදාගෙන තියෙන අනිත් අමුද්‍රව්‍ය විශේෂයෙන් දොර ජනෙල් වලට පාවිච්චි කරලා තියෙන තිර රෙදි ඒ වගේම ගෘහ භාණ්ඩ වලට පාවිච්චි කරලා තියෙන ෆැබ්‍රික් වර්ග කොහොමද මේ නිවසේ වර්ණ සංයෝගයත් එක්ක එකට ගලපගන්නේ කියන එක තමයි විශේෂ කාරණේ. ඒ නිසා අපි මම අර කලින් සඳහන් කළා වගේ නිවසේ හැම අවකාශයකටම ඒ අවකාශයන්ට අනුකූලව අපි නිර්මාණය කරපු ගෘහ භාණ්ඩ වල වර්ණයත් නිවසේ තිර රෙදි වලට පාවිච්චි කරපු වර්ණයත් ඒ වගේම බිත්ති වලට ආලේප කරලා තියෙන වර්ණයත් කියන වර්ණ තුනම අපි සංයෝගය එක ඒ වර්ණ සංයෝගය ගැන සලකලා බලලා තමයි ඒ වගේ වර්ණ තෝරගෙන තියෙන්නේ. විශේෂයෙන් නිවසේ වර්ණ 3ක් හෝ 4ක් තමයි අපි පාවිච්චි කරලා තියෙන්නේ නිවසේ බිත්ති වල අලංකාර කිරීම සඳහා. බොහෝ අවකාශයන් ඔබ දකිනවා අපි සුදු වර්ණය පාවිච්චි කරලා තියෙනවා. ඒට අමතරව තරමක් දර්ශනය වෙන බිත්ති එහෙම නැත්නම් පොදු අවකාශයන් වල තියෙන විශේෂ බිත්ති වලට අපි තද වර්ණයක් පාවිච්චි කරලා තියෙනවා. ඒක අපි විශේෂයෙන් පාවිච්චි කරලා තියෙන්නේ මේ බිත්තිය විශේෂයෙන් හුවා දක්වන්න එහෙම නැත්නම් හයිලයිට් කරන්න වගේ දෙයකට. ඊට අමතරව අනිත් අවකාශයන් වල සුදු වර්ණය වගේම සමහර ආකිටෙක්චරල් ෆීචර්ස් කියලා අපි සඳහන් කරන කොටස් තියෙනවා. ඒ කියන්නේ එක එක විශේෂයෙන් පෙන්වන්න ඕන කොටස්. ඒවටත් අපි තරමක් තද වර්ණ පාවිච්චි කරලා තියෙනවා. නිදන කාමරවලත් අපි වර්ණ සංයෝගයේදී විශේෂයෙන් සලකලා බලපු දෙයක් තමයි තිර රෙදි ඒ වගේම ගෘහ භාණ්ඩ ඊළඟට බෙඩ් සීට් වගේ දේවල් වල පාවිච්චි කරන වර්ණ කොහොමද බිත්ති වර්ණයත් එක්ක සංයෝගය වෙන්නේ කියන කාරණේ. ඒ නිසා අපි ඔබ දකින සමහරලාට එක වර්ණයක් මුළු නිදන කාමරේම පාවිච්චි කරලා තනි බිත්තියක් විශේෂ බිත්තියක් අපි තද වර්ණයකට ගිහිල්ලා හයිලයිට් කරලා තියෙනවා. ඒක නිසා තමයි ඒ අවකාශයේ විශේෂයෙන් කැපිලා පේන විදිහට අපි නිර්මාණය කරලා තියෙන්නේ. නිසා අපි ඉදිරිපස කොටසකුත් විශේෂයෙන් ඉදිරිපස අපි ගාඩන් එකක් නිර්මාණය කළේ අපිට අවශ්‍ය වුණ ඇත්තටම මේ පාරේ තියෙන දූවිලි සහ ශබ්දය යන්තම් දුරට පාලනය කරන්න ගස් කොළන් ටිකක් නිර්මාණය කරන්න. ඒ නිසා තමයි අපි බොහෝ දුරට මේ ඉදිරිපස ගාඩන් එක නිර්මාණය කළේ. පිටිපස ගාඩන් එකද අපි විශේෂයෙන් සේවාදායකයාගේ පුද්ගලික ගෙවත්ත විදිහට තමයි අපි පාවිච්චි කරන්නේ. ඊට අමතරව තුන්වෙනි ඔප්ෂන් එක විදිහට තමයි අපි මේ නාන තටාකය සහ මේ ගාඩන් එක නිර්මාණය කළේ. ඊට අමතරව අපි මේ තියෙන වර්ණ ගැන්වීම මේ පරිසරයත් එක්ක බද්ධ කරන්න තමයි මේ අපි මේ හෑන්ඩ් රේල් එක වටේ යොදලා තියෙන වර්ණත්. ඒ වගේම ඔබ දකිනවා ඉදිරිපස දැක්මේ නිවස විවිධ වර්ණ අපි පාවිච්චි කරලා තියෙනවා. ඒත් අපි ගාඩන් එකට පාවිච්චි කරලා තියෙන ගස් කොළන් ලෑන්ඩ්ස්කේපින් වලට පාවිච්චි කරලා තියෙන ගස් කොළන් සහ
ඉදිරිපස තියෙන වර්ණත් එක්ක සංයෝග කරන්න බලාගෙන තමයි අපි වර්ණ පාවිච්චි කළේ. නිවසක ඇත්තටම ඇතුළත වර්ණ වගේම පිටත වර්ණත් වැදගත් වෙනවා. මොකද පිටත වර්ණ තමයි නිවසක පරිසරය ඊට අමතරව ගාඩන් එකේ තියෙන ගස් කොළන් සමග බද්ධ වෙන්නේ. එතකොට ඒවා සලකලා බලලා තමයි අපි බෝධුරට මේ එහෙම නැත්නම් පිට වර්ණ පාවිච්චි කරේ මේ නිවසේ. විශේෂයෙන් වර්ණ සංයෝගයේදී අපි උත්සාහ කළා පරිසරයට බද්ධ වෙච්ච පරිසරයට තම ආසන්න යන වර්ණ පාවිච්චි කරන්න. ඒ නිසා තමයි ඔබ මේ දකින මේ රූෆ්ටොප් එකේ තියෙන නාන තටාකය වටා තියෙන බිත්තියත් අපි පරිසරයට බද්ධ වෙන විදිහට වර්ණ යොදලා තියෙන්නේ. ගයක් හදද්දී කොච්චර ප්‍රශ්න තියෙනවද? හැබැයි උත්සාහයයි ආත්ම විශ්වාසයයි තියෙනවා නම් හැම ප්‍රශ්නයකටම උත්තර තියෙනවා. අදට ලස්සන ගෙදරින් යන්නයි හදන්නේ. නිෂ්පාදිකා ලස්සන ගෙදර ITN වික්‍රමසිංහපුර බත්තරමුල්ල. අපේ ලිපිනය 277 අපේ දුරකථන. ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්. ලබන සතියේත් හම්බෙමු.